Good afternoon අපි බලමු අද කොහොමද MIS distribution mobile app එක හරහා invoice create කරන්නේ job orders දාගන්නේ සහ collection එක කරගන්නේ කොහොමද කියලා මුලින්ම අපි app එකට log වෙන්න ඕන මුලින්ම මතක් කරන්න ඕන මේක Android mobile app එක. එතකොට Android mobile app එකේ අපිට පුළුවන් user name එක දෙන්න. මෙතනින් අපිට පුළුවන් යූසර් නේම් එක මොකක්ද කියන එක දීලා පාස්වර්ඩ් එක මෙතන දාගන්න. දාලා අපිට මේ විදිහට ලොග් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති ටෝටල් අද දවස් සේල් එකක් කරා නම් මේ ටෝටල් ඕඩර්ස් ගාන, ටෝටල් සේල්ස් ගාන, ටෝටල් කලෙක්ෂන් එක වෙනම් පෙන්නනවා. අපි මුලින්ම සිස්ටම් එකට යනකොට මෙන්න මේ ක්ලවුඩ් කියන ක්ලවුඩ් එකේ පහළට ඊතලයේ තියෙන එක ක්ලික් කරලා data ටික සිංක් කරගන්න ඕනේ. කස්ටමර් ලිස්ට් එකේ කියන්නේ ඒ රෙට්ට අදාළ කස්ටමර් ලිස්ට් එකේ ඒ රෙට්ට අදාළ අයිටම් වල අයිටම්ස් ටික ඒ ටික තමයි එයාට ඕඩර්ස් හෝ ඉන්වොයිස් කරගන්න පුළුවන්. මුලින්ම ප්‍රොෆෝමා ඉන්වොයිස් කියන්නේ අපි ඕඩර් එකක් ඔගොල්ලොන්ගේ කම්පැනිය ඩිස්ට්‍රිබියුෂන් කම්පැනිය ඕඩර්ස් බේස් කරන් ඉන්වොයිස් කරනවා. ඒ කියන්නේ බෑක් එන්ඩ් එකෙන් නම් ඉන්වොයිස් එක ගහන්නේ අපිට පුළුවන් ප්‍රොෆෝමා ඉන්වොයිස් කියන ඔප්ෂන් එකට යන්න. එතෙන්දී ක්‍රියේට් ගිහින් අදාළ කස්ටම ලිස්ට් එක එනවා. මේ රෙප්ට අදාළ කස්ටම ලිස්ට් එක එනවා. අපිට පුළුවන් කස්ටමර් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන වෙනම අයිටම් ලිස්ට් එක පෙන්නනවා. අපිට පුළුවන් අදාළ අයිටම් එක සිලෙක්ට් කරලා මෙතනින් ඔන් හෑන්ඩ් එක වෙනම පෙන්නනවා. එතකොට අපිට ඒක බලලා කොන්ටිටි ගාන දාලා කොන්ටි කීයක්ද කියන එක පෙන්නනවා. ඊට පස්සේ අපිට දාලා මේක සේව් කරගන්න පුළුවන්. VAT SSL තියෙනවා නම් අපිට පුළුවන් VAT SSL එක ඇඩ් කරගෙන දාගන්න. මෙමෝ එකේ ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න පුළුවන්. print කරනවා නම් print කරගන්න පුළුවන්. මේ වෙලාවේ print එක අපිට පෙන්වන්න බෑ. මොකද ඒක print machine එකත් එක්ක link වෙන්න ඕන. එතකොට මෙතෙන්දී අපිට පුළුවන් අදාළ performa invoice එක සේව් කරන්න. ඒක තමයි order එකක් විදියට යන්නේ. මේ විදියට අපි සේව් කරගත්තට පස්සේ අපිට පුළුවන් තව ඕඩ එකක් දාන්න මෙතනින් ආය ඕඩ එක දාන්න. අපි දාපු ඕඩ එක මෙතන පෙන්නනවා ලිස්ට් එක. අපි දාලා තියෙන ඕඩ එකේ amount එක අවශ්‍ය නම් මෙතන බලා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙතන invoice කියන එක තියෙනවා. invoice කරනවා නම් අපිට පුළුවන් create invoice ගිහින් invoice එක දාන්න. අපි කස්ටමර්ට කෙලින්ම ඔයගොල්ලෝ distribution company මොනවා හරි items ටික අදාළ රෙප්ලට ලෝඩ් කරලා ඒක බේස් කරන රෙප්ලගේ ඔන් හෑන්ඩ් එක බේස් කරන් ඉන්වොයිස් කරනවා නම් එයාලට පුළුවන් මෙතන ඉන්වොයිස් කියන ඔප්ෂන් එක හරහා ඉන්වොයිස් කරන්න අදාළ කස්ටමර් සිලෙක්ට් කරා මෙතනින් අයිටම් එක සිලෙක්ට් කරගන්න පුළුවන් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ක්වොන්ටිටි ගාන මෙතන දාගන්න පුළුවන් කොච්චරක්ද ක්වොන්ටිටිය කියන එක අපි සේව් කරන ක්වොන්ටිටිය දාලා මේක ඇඩ් කරගන්න පුළුවන් ඇඩ් කරලා මේකත් අපිට සේව් කරගන්න පුළුවන් සිස්ටම් එකෙන්ම ඊට පස්සේ අපිට දැන් මේ සේව් වෙච්ච එක අපිට වෙනම බලා ගන්න පුළුවන් ඉන්වොයිස් දානකොට දාපු ඉන්වොයිස් එක සේව් වෙච්ච එක මෙතන පෙන්නනවා ඊට අමතරව අපි මොන හරි රිටර්න්ස් එනවනම් ඒ කියන්නේ කස්ටමර්ස්ලගේ රිප්ලා කස්ටමර්ගේ ඔෆිස් එකට විසිට් කරාට පස්සේ ඒගොල්ලෝ නැවත මාකට රිටර්න් එකක් හරි රිටර්න් එකක් එනවනම් අපිට පුළුවන් රිටර්න් එක දාගන්න මෙතනින් සේල්ස් රිටර්න් එකට ගිහින් අපිට පුළුවන් ක්‍රියේට් කියන එක ඔප්ෂන් එකට ගිහින් අදාළ කස්ටමර්ව සිලෙක්ට් කරලා රිටර්න් එකත් එන්ටර් කරගන්න පුළුවන්. අපිට ඕන අවශ්‍ය නම් ඉන්වොයිස් එකේම ඒක රිටර්න් එක දාගන්න පුළුවන්. මෙතන ක්වොන්ටිටි ගාන දාලා අපිට පුළුවන් මේ අදාළ අයිටම් ටික ඇඩ් කරගෙන අයිටම් කීපයක් යනවා නම් අයිටම් කීපයක් වුණත් මෙතන රිටර්න් කරගන්න පුළුවන්. අදාළ සේව් කරගෙන මේක මේ විදිහට සේව් කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි කස්ටමර්ගෙන් කලෙක්ෂන් එකක් මොනවා හරි කලෙක්ෂන් එකක් ගන්නවා නම් payments කියන ඔප්ෂන් එකට ගිහින් අපිට පුළුවන් ක්‍රියේට් කරගන්න payment එක. එතෙන්දී අපිට PD check එක නම් PD check එක PD check date එක දාගන්න පුළුවන්. දාලා අපිට පුළුවන් අදාළ කස්ටමර් මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා payment amount එක මෙතනින් දාගන්න පුළුවන්. දාලා අපිට පුළුවන් payment type එක මොකක්ද කියන එක මෙතනින් enter කරගන්න. පේමන්ට් මෙතඩ් එක මොකක්ද කියන එක මෙතනින් එන්ටර් කරගන්න පුළුවන්. එන්ටර් කරලා මේක චෙක් එක නම් චෙක් ඉන් හෑන්ඩ් එක දාලා චෙක් නම්බර් එක අපිට මෙතනින් එන්ටර් කරගන්න පුළුවන්. එතෙන්දී එන්ටර් කරනකොට අදාළ ඩීටේල්ස් එන්ටර් කරලා මෙතන මෙමෝ එකේ ඕනනම් ඉන්වොයිස් නම්බර් එක මෙන්න මේ ඉන්වොයිස් නම්බර් එකට තමයි මේ පේමන්ට් එක හම්බුනේ කියන එක දාගන්න පුළුවන්. දාලා අපිට පුළුවන් මේක සේව් කරගන්න. එතකොට අපි payments collections ටිකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේන නැති ඒ ටික වෙනම බලා ගන්න පුළුවන්. තව expenses යනවා නම් expenses ටික වෙනම දා ගන්න පුළුවන්. මෙතන expenses කියන option එක තියෙනවා. අපිට අවශ්‍ය නම් මේකත් use කරන්න පුළුවන්. එතකොට අපි මේ data ටික අපි දවස් අවසානයේ අපි transaction ටික කරලා ඉවරුනාට පස්සේ අපිට පුළුවන් මේක අනාදාල සිස්ටම් එකට. එතකොට මේ විදිහට අපිට පුළුවන් සිස්ටම් එකට අපි MIS මොබයිල් ඇප් එක හරහා data enter කරගන්න. ඊට පස්සේ අපි සිස්ටම් එකට ගියාට පස්සේ සිස්ටම් එකේ අපි orders ටික ගත් එක මේ දැන් මම දාපු order එක පෙන්නනවා. එතකොට order එක මෙතන පෙන්නනවා අපිට පුළුවන් අදාළ order එක මෙතනින් select කරලා post කරන්න. post කර ගමන් අපිට order එකක් විදියට ඒක create වෙනවා. order එකක් කියන්නේ performer invoice එකක් විදියට. එතකොට performer invoice එක මෙතනට පෙන්නනවා අපිට පුළුවන් මේ performer invoice එක approve කරන්න. මෙතන තියෙනවා approval වලට approval කියලා තියෙනවා performer invoice වලට ගිහින් අපිට පුළුවන් මේ අදාළ performer invoice එක approve කරන්න. approve කරලා ඉවරලා අපිට පුළුවන් මේක invoice කරන වෙලාවට back end එකේ user ට invoice කරන්න මේ performer invoice එක base කරලා. අපි අනිත් දාපු transaction ටිකක් බැලුවොත් අනිත් දාපු transactions ටිකක් මෙතන synchronize වල පෙන්නනවා. එතකොට invoice එකක් දාලා තිනවා. invoice එක මෙතන පෙන්නනවා අපි දාලා තියෙන invoice මොනවද ඒ ටික වෙනම පෙන්නනවා. අපිට පුළුවන් එකක් transfer කරන්න අදාළ invoice එකක් විදියට. ඊට අමතරව returns බාරගෙන දිනවා returns ටිකක් return එක මෙතන transfer කරාට පස්සේ automatically stock එකට add වෙනවා. එතකොට මේ විදිහට මෙතන locations කියලා පෙන්නන්නේ අපි මොනවා හරි location එකක් අපි මේ GPS on කරලා තියෙනවා නම් අපේ phone එකේ එතකොට යාට location එක මොන location එකේ ඉඳන්ද යා invoice එක දැම්මේ කියන එක බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ option එකක් මේ සිස්ටම් එකේ තියෙනවා. එතකොට කස්ටමර් පේමන්ට් එකත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අදාළ කස්ටමර් පේමන්ට් එක පෝස් කරගම ඔටෝමැටිකලි කස්ටමර් පේමන්ට් එකක් විදිහට යනවා. අපි මේ අදාළ රෙබ්ගේ මොනවා හරි පෙටි කෑෂ් යනවා නම් පෙටි කෑෂ් ටික මෙතෙන්ට එනවා. ওই විදිහට තමයි MIS මොබයිල් ඇප් එක හරහා transaction enter කරන්නේ සහ back end එකේ data ටික manage කරගන්නේ. Thank you.